හරි. මම මුලින්ම දාපු වීඩියෝ එක ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් බලලා හොඳ ලස්සන කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේක දිගටම කරගෙන යන්න කියලා සුබ පතනවා කියලා දාලා තිබ්බා. ඉතින් එයාට ගොඩක් ස්තුතියි. ඉතින් accounting දැන් මම පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා ඔයාලට accounting වල පරිණාමය ගැන. ඒ කියන්නේ accounting අතීතය ඉඳන් වර්තමානය දක්වා සහ අනාගතයේ තෙක් ඒක ක්‍රමයෙන් විකාශනය වෙන ආකාරය පළවෙනි වීඩියෝ එකෙන් මම කිව්වා. ඉතින් මම දැන් දෙවෙනි වීඩියෝ එකකින් ඉඳන් හදන්නේ ඔයාලට accounting වල තියෙන තියරි ටික කරන්න හදන්නේ. ඉතින් මේ තියරි ටික කරද්දි මම මෙහෙමයි. මේ පළවෙනි පාඩම ගිණුම්කරණයේ අවශ්‍යතාව. පළවෙනි පාඩමේ නම. මම ඒක කොටස් කිහිපයකට කඩාගත්තා. කඩාගෙන පොඩි පොඩි වීඩියෝ වශයෙන් තමයි මම මේක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මුලින්ම ගිණුම්කරණයේ හැදින්වීම කොටස කරනවා මම අද. ඊට පස්සේ පහුවට මේ පස්සේ තමයි මේ කොටස් ටික සාකච්ඡා කරන්නේ. ඉතින් එහෙම තමයි වැඩපිළිවෙල වෙන්නේ. මුලින්ම අපි ගිණුම්කරණයේ හැදින්වීම කොටස තමයි මේ අද බලන්නේ. හරිද? ගිණුම්කරණයේ හැදින්වීම කිව්වහම අපි මුලින්ම ගිණුම්කරණයට නිර්වචනයක් හදාගන්න ඕනේ. අපි මුලින්ම ගිණුම්කරණයට නිර්වචනයක් හදාගන්න ඕනේ. ගිණුම්කරණයට නිර්වචනයක් හදාන්න කලින් මම මේ පොඩි කතාවක් කියන එක පොඩ්ඩක් ඔයාලා ඔළුවේ තියාගන්න. හරිද? මුලින්ම මේ ලෝකයේ ඇති වුණා මිනිස්සු. හරිද? ඇති වුණානේ මිනිස්සු. මිනිසා තමයි මේ ලෝකෙ මුලින්ම ඇති වුණේ. හරිද? මේ මිනිසට ටික කාලයක්, හරිද? ටික දවසක් යද්දි, වසර ගණනාවක් යද්දි විවිධ ගැටලු මතුවුණා. මොනවද ගැටලු? මෙයාට අවශ්‍යතා සහ උවමනා ඇති වුණා. ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් අවශ්‍යතා සහ උවමනා ඕනේනේ. ඉතින් අතීතයේ මිනිසටත් මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා තිබුණා. මේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීමට ව්‍යාපාර කියලා සංකල්පයක් බිහි වුණා. හරිද? ව්‍යාපාර කියලා සංකල්පයක් බිහි වුණා. ගිණුම්කරණයේදී ව්‍යාපාරයක් කියලා හඳුන්වනවට වඩා ගිණුම්කරණයේදී අපි මේක හඳුන්වනවා ගිණුම්කරණ ඒකකයක් කියලා. ව්‍යාපාරයක් හැදින්වුවා අපි ගිණුම්කරණ ඒකකයක් කියලා. හරිද? මේ නම් ටික පොඩ්ඩක් highlight කරගන්න. හරිද? ගිණුම්කරණ ඒකකයක්. මේ ගිණුම්කරණ ඒකකයේ ඉන්නවා බාහිරින් සහ අභ්‍යන්තරයෙන් ඇල්මැති පාර්ශව. කවුද ඉන්නේ? එළියෙන් ඉන්නවා ඇල්මැති පාර්ශව. ඇල්මැති පාර්ශව ඉන්නවා. සාමාන්‍ය උදාහරණ වශයෙන් ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවනි. ඒ කියන්නේ අයිතිකරුවෝ, සේවකයෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ඒ වගේ ඇල්මැති පාර්ශව එළියේ ඉඳන් මේ ව්‍යාපාරයේ දේශ බලාගෙන ඉන්නවා. මොකටද බලාගෙන ඉන්නේ? තීරණ ගන්න. හරිද? මොනවා කරන්නද? තීරණ ගැනීමට. හරිද? තීරණ ගැනීම සඳහා හරිද? මෙයාලා බලාගෙන ඉන්නවා එළියේ ඉඳන් ව්‍යාපාරයේ පැත්ත. ඊට පස්සේ මෙන්න මේ ගිණුම් කරන ඒකකය මගින් මේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට හරිද? අලුත් තීරණයක් ගන්න. දැන් අයිතිකරු නම් අයිතිකරු ගිණුම් කරණයෙන් එයාගේ අවසාන රිපෝට් එකකින් එයා බලනවා ලාභයක් උපයලාද කියලා. ලාභයක් උපයලා නම් එයා තීරණය කරනවා මේ ව්‍යාපාරේ ඊළඟ පාර මීට වඩා වැඩි දියුණු කරන්න ඕනේ කියලා. ඒ වගේ තීරණ ගැනීම සඳහා හරිද? ගිණුම්කරණය යොදා ගන්නවා. ඒ යොදා ගද්දී මේ ගිණුම්කරණ ඒකකය එහෙම නැත්නම් ව්‍යාපාරය මගින් මේ ඇල්මැති පාර්ශව වලට ලබා දෙන මොනවද? තොරතුරු. මොන තොරතුරුද? නිකන් තොරතුරු ලබා දී හරියන්නේ නැහැනේ. ආර්ථිකමය තොරතුරු. හරිද? ආර්ථිකමය තොරතුරු ලබා දෙනවා ගිණුම්කරණ ඒකකය මගින්. කාටද ලබා දෙන්නේ? ඇල්මැති පාර්ශව වලට තීරණ ගැනීම සඳහා. ඔන්න ඔය කතාව තේරුණා නම් අපිට ගිණුම්කරණයට නිර්වචනයක් හදාගන්න පුළුවන්. හරිද? ගිණුම්කරණයට නිර්වචනයක් හදාගන්න පුළුවන් මෙන්න මේ කතාව තේරුණා නම්. මිනිස්සු ඇති වුණා, මිනිස්සුන්ට අවශ්‍යතා සහ උවමනා ඇති වුණා. ඒ අවශ්‍යතා මත පදනම් කරගෙන ව්‍යාපාර කියලා සංකල්පයක් බිහි වුණා. අපි ඒකට ගිණුම්කරණයේදී හඳුන්වනවා ගිණුම්කරණ ඒකකයක් කියලා.
මේ ව්‍යාපාර වලට පිටතින් ඉන්නවා ඇල්මැති පාර්ශ්ව එහෙම නැත්නම් ඇතුළෙත් ඉන්නවා අයිතිකරු සේවකයෝ වගේ අය. මේ ඇල්මැති පාර්ශ්ව මොකටද මේ ගිණුම්කරණය බලාපොරොත්තු වෙන්නේ තීරණ ගැනීම සඳහා. මේ තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් මගින් ඇල්මැති පාර්ශ්ව වලට ලබා දෙන්නේ ආර්ථිකමය තොරතුරු. හරිද? ආර්ථිකමය තොරතුරු. ඔන්න නිර්වචනය අහගන්න. මම මේ highlight කරන වචන ටික පොඩ්ඩක් බලන්න. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා. හරිද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා. හරිද? ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථිකමය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වනවා ගිණුම්කරණය කියලා. ගිණුම්කරණය කියලා කිව්වේ මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථිකමය තොරතුරු සැපයීමේ හරිද සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වනවා ගිණුම්කරණය කියලා. අයිසරයක් කියමු. ඇල්මැති පාර්ශවයන්ට හරිද තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථිකමය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය අපි හඳුන්වනවා ගිණුම්කරණය කියලා. මෙහෙම මේක යන ගමන් ඔයාලට වැදගත් කරුණු ලියා ගන්න. හරි. ඔහොම තමයි ගිණුම්කරණය හැඳින්වීම ගිණුම්කරණයේ නිර්වචනය අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඕත් එක්කම බලමු ගිණුම්කරණයේ අරමුණු. හරිද? ගිණුම්කරණයේ අරමුණු ගත්තාම ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණක් අපිට මේ නිර්වචනයෙන්ම ගන්න පුළුවන්. හරිද? ගිණුම්කරණයේ අරමුණු ගත්තාම මේකේ අරමුණු යටතට ප්‍රධාන අරමුණ ගන්න පුළුවන් නිර්වචනයෙන්ම ඒක තමයි මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථිකමය තොරතුරු සැපයීම. දැක්කනේ නිර්වචනයෙන්ම ගන්න පුළුවන්. නිර්වචනය කටපාඩම් කරගත්තා නම් ඔයාට එතනින් අරමුණත් එතනින්ම හොයාගන්න පුළුවන් වෙනවා. තව මීට අමතරව තියෙනවා ප්‍රමාණවත් ලාභයක් උපයා ඇද්ද යන්න දැන ගැනීමට. ඊට පස්සේ ගිණුම්කරණය අපිට වැදගත් වෙනවානේ. ওই නීතිමය අවශ්‍යතා සඳහා අපිට ගිණුම්කරණය වැදගත් වෙනවා. යම් කිසි ගැටලුවක් පැන නැගුණොත් ඒ පිළිබඳව වහාම දැන ගැනීමට. ওই වගේ තව අරමුණු කිහිපයක් තියෙනවා. නමුත් අපිට තියෙන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථිකමය තොරතුරු සැපයීම. අපි මේ ආර්ථිකමය තොරතුරු වලටම කියනවා මුදලින් මැනිය හැකි තොරතුරු කියලා. හරිද? ඒක අපි ඉස්සරහට කතා කරනවා. ඉස්සරහට තියෙනවා තව ඒකක සංකල්පය සහ ගිණුම්කරණ ඒකකය කියලා නිර්වචන හඳුන්වන්න. ඒවා ඒ පිළිබඳව ඉස්සරහදී කතා කරමු. දැනට ඔයා ගිණුම්කරණයේ හැඳින්වීම, ගිණුම්කරණයේ සමීකරණය, ගිණුම්කරණයේ නිර්වචනය සහ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මතක තියාගන්න. මොකද්ද ගිණුම්කරණය කියන්නේ? ප්‍රශ්නයක් ඇහුවොත් ගිණුම්කරණය යනු කුමක්ද කියලා ඔයා ලියන්න ඕනේ. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අදාළ ආර්ථිකමය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය. ඊට පස්සේ වොත් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ලියා දක්වන්න කියලා පේපරේට ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථිකමය තොරතුරු සැපයීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වේ. හරි. ඉතින් ඔය කොටස තමයි අද අපි කතා කළේ. ඉතින් මේකේ පිළිබඳ තියෙන ගැටලු සහ අඩුපාඩු තියෙනම් මම ඉල්ලා සිටිනවා මට කියන්න පාලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඒ වගේම වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න, subscribe කරලා support එකක් දෙන්න.